පිරිමි පෞරුෂත්වය නැති කරන්න පුළුවන් සාර්ථක ක්‍රමය තමයි ටෙස්ටොස්ටෙරෝන් වලට ප්‍රහාර එල්ල කරන එක. මොකද ඒ වහරියට පිරිමි පෞරුෂත්වයේ බිල්ඩින් බොක්ස් වගේ මේ සමාජයේ ඉන්න ඕනම මනුස්සයෙක් පුළුවන් තමන්ගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි කරගන්න ස්වභාවිකව. OG උඹට කලින් හැම වීඩියෝ එකකම පැහැදිලි කරා වගේ වර්තමාන සමාජයේ රෝනේ දුර්වල මිනිස්සු මේ සමාජෙට බිහි කරන්නේ. ඉතින් උඹ මොකටද පිළිගන්නේ ගරු කරන්නේ උන් ස්ටෑන්ඩඩ්ස් කියලා කියන හැම රෙත්තක්ම. අනික OG ගෑන්ග් එකේ ඉන්න උඹලට ඕනේ ද ඇවරේජ් මනුස්සයෙක්ගේ ලෙවල් එකේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් පවත්ව ගන්න. අනික උඹට මොකටද සාමාන්‍ය ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් පවත්ව ගන්න ඕනේ අනිත් සාමාන්‍ය ඇවරේජ් මනුස්සයෙක් වගේ. අහපන් උඹට තියෙන ටෙස්ටොස්ටෙරෝන් වලින් පෙන්නනවා ඔබගේ පෞරුෂත්වය, ඔබගේ ශක්තිය, ඔබගේ මාංශපේශී ස්කන්ධය, ඔබගේ අස්තිවල ඝනත්වය, ඔබගේ අභිලාෂයන්, ඔබගේ ජීවිතයේ ගුණාත්මකභාවය, ඔබගේ ජීව බලය මේවට ඩිරෙක්ට්ලි ඔබගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම බලපානවා. අනික තව එක විශේෂ දෙයක්. ඔබ දන්නවද ඔබගේ අතීතේ මුතුන් මිත්තන්ට වඩා උඹට තියෙන්නේ පට්ටමඩු ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් කියලා. ඔව් ඒක 100%ක් ඇත්ත. උඹගේ ආදි මුතුන් මිත්තොන් එක බැලුවම පහෙන් එකක් වගේ ලෙවල් එකක් තමයි ඔබගේ ටෙස්ටොස්ටෙරෝන් දැන් තියෙන්නේ. ඒ වුණාට වර්තමාන සමාජය ඒක ඇක්නොලෙජ් කරන එක පිළිගන්නවා. ඒක තමයි හරි ස්ටෑන්ඩඩ් එක කියලා. ගොඩක් උන් මේ දේ පිළිගන්නේ නැහැ කියලා OG හොඳටම දන්නවා. උඹලා කාටවත් ඒක ගැන පසුතැවිලි වෙන්න කිසිම දෙයක් නැහැ. මොකද මේ වීඩියෝ එකේදී OG කියලා දෙනවා උඹලට කොහොමද උඹලගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම නැචරලි වැඩි කරගන්න කියලා. ඔබගේ ආදි මුතුන් මිත්තෝ වගේ. පළවෙනි එක ඵලය. OG මුතුන් මිත්තෝ ගැන කිව්වා වගේ උඹලගේ මුතුන් මිත්තොන්ට ඇත්තටම උඹලට වඩා වැඩි ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් තිබ්බේ විශේෂයෙන්ම මෙන්න මේ බලය කියන දේ නිසා. ඒක මම පැහැදිලි කරන්න. වැඩිම ටෙස්ටොස්ටෙරෝන් වැඩිවීම වෙන්නේ ඔබ යකෙක් වගේ තමන්ගේ බලයේ ආධිපත්‍ය පතුරවන්න ගත්ත පස්සේ. රිසර්ච් වලින් කියලා තියෙනවා යම්කිසි තරගයක් දිනන එකෙන් අමතර ප්‍රතිඵලයක් විදියට තමන්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි වෙනවා කියලා. ඒ වගේම යම්කිසි තරගයක් පරදිනවා කියන්නේ ඔබේ තියෙන ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු වෙලා යනවා. මේ සමාජයේ හැමෝම පිළිගන්න එක දෙයක් තමයි ඵලයන් ජිම් එකට ගිහලා සෙල්ලම් කරපන් ඒතකොට උඹේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි වෙනවා කියලා. අහපන් බර උස්සන එක උදව්වක් වෙනවා තමයි. ඒක උඹ හිතන තරම් සැලකිය යුතු මට්ටමේ වැඩිවීමක් කරන්නේ නැහැ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම. මුතුන් මිත්තෝ ගැන කතා කරන්නේ. නිකමට හිතපන් උඹගේ අතීතේ ඉන්න පට්ට අතීතේ ඉන්න මුතුන් මිත්තෝ ගැන. උන් කරේ මොනවාද? උන් දඩයන් කරා, තරග කරා, සටන් කරා, ඇදගෙන ගියා. ඔව්. උන්ට දේවල් ඇදගෙන උස්සගෙන යන්න උනා. සමහරවිට අතිවිශාල ගස්, පර්වත නෑ. එච්චරක් නෙවෙයි උන් කරේ. උන් හොඳට දිව්වා. උන් හොඳට නැග්ගා. මාරාන්තික සටන් කරා. එක එක උන් එක තරග කරා. අන්තිමේදී තමන්ගේ බලය, තමන්ගේ ආධිපත්‍ය පැතිරුවා. වර්තමානයේදී උඹට මේ වගේ දේවල් කරන්න උවමනාවක් ඇත්තම අවශ්‍යතාවයක් නැතත් ඔබ ජිම් එකට ගිහිල්ලා පරක් කිස්සුවා කියලා ඒක සපිරෙන්නේ නැහැ. ඔබ නිකමට හිතලා බලපන්. ඔබ ස්ප්‍රින්ට් එකක් කරේ කවද්ද කියලා අන්තිමට ට්‍රෙඩ්මිල් එකේ ඇවිදින එකවත් නිකන් ජොගින් පාරක් දාන එකවත් නෙවෙයි. හරියටම ස්ප්‍රින්ට් එකක් කරේ කවද්ද කියලා මතක් කරලා බලපන්. කවද්ද අන්තිමටම වෙනත් පුද්ගලෙක්ව පරාජය කරේ මොකක් හරි තරගයකින්. දන්නවද? හැම එකෙක්ටම යකෙක් වෙන්න ඕනේ. ඒ වුණාට උන් කවුරුත් කරන්නේ ඇත්තටම යකෙක් වෙන්න, නියම යකෙක් වෙන්න කරන්න ඕන දේවල්. උන් එක්ක වීඩියෝ ගේම්ස් ප්ලේ කරයි. නැත්තම් උන්ගේ කම්ෆර්ට් සෝන් එකේ ඉඳි. ඇත්තටම ගත්තොත් ගොඩක් උන්ගේ කම්ෆර්ට් සෝන් එක වෙලා තියෙන වර්තමානයේදී ජිම් එක උන් ෆෝන් එක උන් කතා කරනවා. ඒක නිසා ඔබ සාමාන්‍ය ජීවිතේ ගත කරනකොටත් ඔබ යකෙක් වගේ තමන්ගේ වැඩ කරන්න ඕනේ. ඔබ සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි එකක් වුණත් උඹගේ 100 ගත්තොත් උඹට තියෙන ලෙවල් එකට වඩා දෙගුණයක් ඉස්සරහින් 100 ඉඳලා තියෙන. ජිම් යන්නේ නැතුව වුණා. පොරට තියෙනවා හොඳ ග්‍රිප් ස්ට්‍රෙන්ග්ත් එකක්. ඒ වගේම උඹට වඩා ටෙස්ටොස්ටෙරෝන් මට්ටමකුත්. ඇයි? හේතුව අතීතයේ තිබ්බ ප්‍රශ්න වැඩි වර්තමානයේ තියෙන ප්‍රශ්න වලට වඩා. මිනිස්සුන්ට ආර්ථික වශයෙන් ප්‍රශ්න තිබ්බට මිනිස්සු ඇත්තම ජීවත් වෙන්නේ පට්ට කම්ෆර්ට් සෝන් එක වර්තමානයේ. නියම පිරිමියෙක් විදියට උඹට බලෙන්න උඹට දවස ගානේ උඹට අපහසුතාවයක් ඉන්න දේවල් හොයාගෙන මේ වලට මුහුණ දෙන්න ඕනේ. උඹ විසින්ම ඩිස්කම්ෆර්ට් එකක් ඇති කරන්න ඕනේ ලයිෆ් එකට. ඔබ තරගෙට මුහුණ දෙන්න ඕනේ. ඔබගේ බය, ඔබගේ ෆියර්ස් වලට මුහුණ දෙන්න ඕනේ. අවදානම් ගන්න ඕනේ. නිකන් තරග කරලා විතරක් වැඩක් නැහැ. ඔබගේ ෆියර්ස් වලට මුහුණ දීලා ඔබ කෙලවෙලා ගිහලා වැඩක් නැහැ. OG කලින් කිව්වා වගේ තරගයකින් දිනන්න ඕනේ. ඒ දිනන මානසිකත්වය ඇති කරන්න ඕනේ. ආධිපත්‍ය පැතිරවීමේ බලය පැතිරවීමේ ශක්තිය ඇති කරගන්න ඕනේ. එතකොට තමයි ඔබගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි වෙන්නේ. අංක 2 ඉවරදි ප්‍රකෘතිමත් වීම. එහෙම නැත්නම් ටෙස්ට් රිකවරි. දන්නවද? ඔබගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එකේ වැඩිවීම වැඩියෙන්ම ඇති වෙන්නේ ඔබ නිදන් ඉන්නකොට. ඒක නිසා කවදාවත් මග අරින්න එපා. නිින්දේ තියෙන වැදගත්කම. යථාර්ථය තමයි වර්තමානයේ පිරිමි උපරිම විදියට මහන්සි වෙන්නේ නැති නිසා උන්ට හරියට නිදා ගන්න බෑ. හරියට නියමටම මහන්සිලා වැඩ කරාට පස්සේ ඔබ දැනගන්න ඕනේ කොහොමද ඒක රිකවර් කරන්න කියලා. ඔබගේ නිින්දෙන් ඔබ හරියට නිදා ගන්න නැහැ කියලා කියන්නේ. ඔබ ඔබගේ තියෙන ටෙස්ටොස්ටෙරෝන් ටිකත් නැති කරලා දානවා කියන එක. පැය 3ක් 4ක් එහෙම නැත්නම් කැඩි නිදා ගන්න එකෙන් නිවැරදි නිින්දක් ඔබට හම්බෙන්නේ නැහැ. ඒක නිසා නොකඩවා අවම වශයෙන් පැය 6ක්වත් නිදා ගන්න ඕනේ. ඔබගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කරන්න ඕන නම්. නිින්ද කියන එකයි ගුණාත්මක නිින්ද කියන එකයි දෙකක්. අන්න ඒකයි සමහර වෙලාවලට පැය 8ම නිදාගත්තත් මනුස්සයෙක්ට පට්ට හැක් වෙලා වගේ අඩපණ වෙලා වගේ දැනෙන්නේ. ස්ටඩීස් වලින් පෙන්නලා තියෙනවා ගැඹුරු නිින්දේදී තමයි ඔබගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් මට්ටම ඇත්තම වැඩි වෙන්නේ කියලා. ඒ වගේම අඩුම 11ට කලින්වත් ඔබ නිින්දට යන්න ඕනේ. ඔබ දන්නවද අතීතයේ මිනිස්සුන්ට ලයිට්ස් තිබ්බේ නැහැ රාත්‍රියේදී. ඉතින් ඉර බැහැගෙන යනකොට උන් දන්නවා දැන් නිින්දට වෙලාව හරි කියලා. උන්ගේ ශරීරයත් ඒ සඳහා රෙඩි වෙනවා. ඉතින් උන් නියම වෙලාවට නිදාගත්තා. ඒ වගේම නියම වෙලාවට ඇහැරුණා. ඒ වගේම රාත්‍රියේ ගුණාත්මක නිින්ද සඳහා යන්න ඕන විදිහට ශරීරය සකස් ගත්තා උන් දවල් වෙලා මහන්සිලා වැඩ කරලා. උන්ගේ නිින්දට ඩිස්ටර්බ් කරන ඩිස්ට්‍රැක්ෂන්ස් තිබ්බේ නැහැ උඹලගේ ෆෝන් එක වගේ. උන් උදේට ඇහැරුණේ ඉබේමයි. මොකද උන්ගේ නිින්දට ඩිස්ටර්බ් කරන්න එලාම් එකක් තිබ්බේ නැහැ. උන් හරි වෙලාවට නිදාගත්ත නිසා හරි වෙලාවට ඇහැරුණා. මේක OGගේ ඇඩ්වයිස් එකක්. උඹලා ෆෝන් එකේ එලාම් එකක් තියෙනවනේ ඇහැරෙන්න. ඒ වෙනුවට උඹලා නිින්දට යන්න කියලා ෆෝන් එකේ එලාම් එකක් තියපන්. මොකද උඹ හරි වෙලාවට නිින්දට ගියේ නැත්තම්
උදේට උඹ හැරුණා කියලා උඹට හරි නිින්දක් හම්බෙලා නැහැ. ඒක කිසිම තේරුමක් නැති වැඩක්. හැමෝම කියලා දෙන්නේ උදේ ඇහැරෙන එක. ඒ වුණාට හරි වෙලාවට නිින්දට යන ඕන එක කවුරුත් කියලා දෙන්නේ නැහැ. උඹලා දන්නවද? උඹලා සමහරවිට හිතනවා ඇති මම මේ ටයිම් එකට නිදාගෙන මම මේ ටයිම් එකට හැරුණේ. උඹ පොර වගේ කිව්වට උඹගේ ඇඟ ෆුලි රිකවර් වෙලා නැහැ. උඹට සමහරවිට ඒ දවස් හොඳට වැඩි කරගන්න පුළුවන්. ඒ වුණාට උඹ දන්නේ නැතුව දවසක් දෙකක් යනකොට උඹට කිසිම හේතුවක් නැතුව යම් කිසි හේතුවක් දෙන්නවා. ඒ වුම හරියට උඹගේ ඇඟ රිකවර් කරේ නැති නිසා. ඒ වගේම තමයි ඇඳට යන්න පැය 3කට කලින්වත් අඩුම පැයකට කලින්වත් උඹගේ ස්ක්‍රීන් එක දිහා බලන්න නවත්තපන්. මොකද උඹ ඇස් වලින් ස්ක්‍රීන් එක දිහා උඹ ලයිට්ස් දිහා එළිය දිහා බලනකොට උඹගේ ශරීරය තන උඹ තාම වැඩ කරනවා. තාම දවල් වෙලා කියලා. ඒක නිසා උඹ නින්දර යන්න කලින් පරිසරය අඳුරු කරගනි. උඹගේ මනස නිදහස් කරගනි. උඹ හරි විදිහට නින්දර ගියාම උඹ දන්නේ නැතුව ඉබේම උඹ උදේට හැරෙනවා. වර්තමානයේ මිනිස්සු කවුරුත් ඒ විදිහට කරන්නේ නැහැ. ඒකයි හැම එකම එලාම් එකක් තියන්නේ. ඒ නිසා උඹගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් මට්ටම සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වැඩි කරගන්න ඕන නම් උඹ අනිවාර්යයෙන්ම රිකවර් වෙන්න ඕනේ. මොකද උඹගේ ඉදිරි කටයුතු කරන්න උඹගේ ශරීරයේ ශක්තිමත් වගේම උඹගේ ශරීරය හරියට රිකවර් වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා උඹගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කරන්න බර කිව්වා වගේ බලය ආධිපත්‍ය පතුරවන්න ශක්තිමත්ව මහන්සි වැඩ කරන්නත් ඕනේ. ඒ වගේම ඒකටම හරියන්න උඹගේ ශරීරය නිවැරදි දින්ද එම නැත්තම් රිකවරි එක දෙන්නත් ඕනේ. අංග 3 සූර්යයාගේ එම නැත්තම් ඉරේ තියෙන ශක්තිය ඔබ දන්නවද මේ පෘථිවිය මේ විදිහට රඳා පැවතලා තියෙන්නේ ඉරේ තියෙන ශක්තිය නිසා කියලා. උඹලා දන්නවද ඉර නැත්තම් අපිටවත් මේ ශාක වලටවත් කිසිම ජීවයක් මේ පෘථිවියේ නැහැ කියලා. ඒ වගේම උඹලා දන්නවද මිනිස්සු වෙච්ච අපිට තියෙනවා කියලා හැකියාවක් ඉරේ තියෙන පවර් එක, ඉරේ තියෙන එනර්ජි එක, ශක්තිය කැප්චර් කරගන්න පුළුවන් විදිය. ඒක අපේ DNA තුලම අන්තර්ගත වෙලා තියෙනවා. උදේට එන ඉරේලි අපේ ඇස් වලට වැටෙන්න දුන්නාම එදා දවසේ තියෙන ફોකස් එක වැඩි වෙන එක, ශරීරයේ ප්‍රතිශක්තිකරණ කාර්යය නිවැරදිව ක්‍රියාත්මක වෙන එක, ඒ වගේම රාත්‍රියේදී නිවැරදි ගුණාත්මක නිින්දක් ලබා ගැනීම වගේ තව වැදගත් වාසි ගොඩක් හම්බ වෙනවා. ඔබ වැඩිපුර සූර්යාලෝකයට නිරාවරණය වෙන තරමට ඔබගේ ශරීරයේ වැඩිපුර මෙලටොනින් නිෂ්පාදනය කරනවා. ඔබගේ ස්ලීපින් සයිකල් එකට වැදගත් වෙනවා. ඒ වගේම ඔබගේ ස්කින් එක සූර්යාලෝකයට නිරාවරණය කිරීම ඔබගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක ඉර නංවන්න උපකාරී වෙනවා. OG මේ දේ කියනකොට සමහරුන්ට මේක එක්ස්කියුස් එකක් කරගන්න පුළුවන්. මම වැඩ කරන්නේ ඔෆිස් එකේ මම වැඩ කරන තැනත් එක්ක මට එළියට එන්න අවස්ථාවක් නැහැ. ඔය එක්ස්කියුසස් වලින් අවාසියක් වෙන්නේ ඕජිට නෙවෙයි උඹටමයි. ඔජි උඹට උදව්වක් විදියට එක ගලකින් කුරුල්ලෝ දෙන්නෙක් ගන්න විදිය කියන්න. පුළුවන් නම් උඹ උදේම ස්ප්‍රින්ට් එකක් කරපන් ඉරෙලිය වැටෙන වෙලාවේ. උඹගේ ජොබ් එක වේව උඹගේ බිස්නස් එක වේව උඹගේ මොන කාර්යයක් තිබ්බත් ඒ හැම දෙයකම කලින් හරි ගුණාත්මක නිින්දක් ලබාගෙන උදේම ඇහැරිලා ස්ප්‍රින්ට් එකක් කරපන් ඉරෙලිය වැටෙන වෙලාවට. උඹ දන්නවද සූර්යාලෝකය තමයි උඹලට ලේසියෙන්ම ගන්න පුළුවන් දේ. ඒත් වර්තමාන මිනිස්සු මැලි වෙනවා ඒ දේ ලබා ගන්න. වර්තමාන මිනිස්සුන්ට ඇත්තම බුද්ධියක් නැහැ ඒ තියෙන වටිනාකම පිළිබඳව. උඹ කළුහමක් තියෙන එකෙක් නම් ඔබ සාපේක්ෂව සුදුමත් තියෙන කෙනෙක්ට වඩා වැඩිපුර අවු වෙන්න ඕනේ වැඩිපුර විටමින් D ප්‍රමාණයක් ලබා ගන්න නම්. ඕජි උඹට කිව්ව මේ කාරණා තුනම උඹට නිකන් හරියට පැක් එකක් වගේ. උඹට හරියට වාසි පැක් එකක් වගේ. මොකද ඒ වලින් ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි වෙනවට අමතර ප්‍රතිලාභ රාශියක් අත් වෙනවා. ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි වෙනවා වගේම OG ගෙන් ගොඩක් OG ගෑන්ග් එකේ කට්ටිය ඉල්ලලා තිබ්බා ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක අඩු වෙන විදිහේ දේවලුත් කියන්න කියලා. මොකද අපි එක පැත්තකින් වැඩි කරගන්නකොට තවත් පැත්තකින් අඩු වෙනවා නම් අපි කිසිම වෙනසක් ඇති කරන්නේ නැහැ. අපි එකම තැන ඉන්නේ. ගොඩක් වෙලාවට මේවා සරලවම OG කලින් කියපු ඒවත් එක්ක සම්බන්ධයි. මොකද ඒවල අනිත් පැත්ත කරන එකෙන් තමයි ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් මට්ටම අඩු වෙන්න පුළුවන්. අංක 1 අධික මානසික ආතතිය. ඔබ දන්නවද? ගොඩක් උන් ස්ට්‍රෙස් කියන දේ ටෙස්ටොස්ටෙරෝන් වලට නරක විදිහට බලපාන එක ගැන කතා කරනවා. ඒ වුණාට ස්ට්‍රෙස් එකට පුළුවන් ටෙස්ටොස්ටෙරෝන් විනාශ කරන්න වගේම ටෙස්ටොස්ටෙරෝන් වැඩි කරන්න. ඒ හැම දෙයක්ම තීරණය වෙන්නේ ඔබට තියෙන මොන විදිහේ ස්ට්‍රෙස් එකක්ද කියන එක මත. සාමාන්‍යයෙන් ඇත්තටම මිනිස්සුන්ගේ ස්ට්‍රෙස් එකක් කියලා තියෙන්නේ ගොඩක් වෙලාවට අනාරක්ෂිත හැඟීම්, ආදර සම්බන්ධතා, එහෙම නැත්නම් තමන්ගේ මනසේ තියෙන එක එක සිතුවිලි. ඒ පැත්තටම උඹලට ස්වයං විනාශයක් ඇති කරන දේවල්. ඒ වගේම මේ වලින් කරන්නේ උඹලගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක අඩු කරන එක. ඒව උඹගේ සිස්ටම් එකෙන් සම්පූර්ණයෙන්ම අයින් කරපන්. භාවනා කරපන්. පුහුණු වෙයන්. පොතක ලියපන්. ඕන ලබ්බක් කරපන්. උඹගේ නරක ස්ට්‍රෙස් එක අයින් කරලා දාන්න. ඒ වගේම තවත් ස්ට්‍රෙස් වර්ගයක් තියෙනවා. ඒකෙන් උඹගේ ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනය වැඩි කරනවා. ඒ ස්ට්‍රෙස් එක හටගන්නේ ඔබ විශාල ගැටලුත් එක්ක ගනුදෙනු කරනකොට. ඔබ පහසු කාලවල හරහා ඉදිරියටම යනකොට, කොන්ද කෙලින් කරගෙන ඔබගේ තරගයන් වලට මුහුණ දෙනකොට. ඒක හරියට අතීතයේ ප්‍රාථමික පැවැත්ම. එහෙම නැත්නම් අතීතයේ මුතුන් මිත්තන්ගේ ප්‍රයිමර් සර්වයිවල් එකකදී ඒ මිනිස්සුන්ගේ ඔළුවට එන ස්ට්‍රෙස් එක වගේ. ඒ ස්ට්‍රෙස් එකේදී උඹගේ සෙන්සර්ස් ෂාප් කරනවා. ඒ වගේම උඹගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි කරනවා. එන්නේ ඒ විදිහේ ස්ට්‍රෙස් එකක් තමයි උඹට ඇත්තටම ඕනේ. ඒක නිසා කාටවත් ඉඩ දෙන්න එපා උඹගේ ඔළුව ඇතුළට දාන්න ස්ට්‍රෙස් එක කියන එක නරක දෙයක් කියලා. අතීතයේ අපේ මුතුන් මිත්තොන්ට අපිට වඩා තිබ්බ. මොකද ඒ කාලේ මට අසීරුයි. ඇත්තටම කිව්වොත් තමන්ගේ ජීවිතේ හෙට නැති වෙයිද කියලා කියන්නත් බැරි කාලයක් ඒ කාලේ. ඉතින් ඒ මිනිස්සු මුණ දුන්නේ හොඳ ස්ට්‍රෙස් එකක් නිසා අතීතයේ මිනිස්සුගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි. ඉතින් වර්තමානයේ ඔබට අර කිව්ව කාරණා තුන හරහා තමයි ගොඩක් දුරට ඔබට ගුණාත්මක විදි ස්ට්‍රෙස් එකක් ඇති වෙන්නේ. ඒ නිසා ස්ට්‍රෙස් එක කියන එක හරි විදිහට පාවිච්චි කරපන්. දෙවෙනි එක නොසෙල් වෙන ශරීරය අමතක කරලා දාපන් හැම මගුලම. OG ටෙස්ටොස්ටෙරෝන් ගැන කියපු, වැඩි කරගන්න කියපුවා, මේවා නිසා අඩු වෙයි කියලා කියපුවා උඹට කොහොම හරි නැති කරගන්න පුළුවන්. හැබැයි උඹට හයි බොඩි ෆැට් එකක් තියෙනවා නම් උඹ ශරීරය හොල්ලන්නේවත් නැත්තම් උඹ තියෙන ටෙස්ටොස්ටෙරෝන් ටිකත් විනාශ කරලා දානවා. උඹ තරබාරු නොවුනත් උඹ කම්මැලි කාලකන්ණියෙක් වගේ ඉන්න එකෙක් නම් උඹ හිතනවාද උඹගේ තියෙන ටෙස්ටොස්ටෙරෝන් ටික පවතී කියලා දිගටම? OG දැකලා තියෙනවා සමාජයේ ඉන්නවා, සමාජෙ පිළිගන්නවා සාර්ථක වෙච්ච මිනිස්සු කියලා.
සල්ලි විතරක්ම හම්බ කරපුම. හැබැයි උන්ගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක ගත්තම සරලව උන්ගේ හෙල්ත් එක දිහා බැලුවම උන් පට්ට අසාර්ථකයි. උඹ සමහර විට ඔෆිස් එකේ වැඩ කරන එකෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උඹ අධ්‍යාපනය ලබන එකෙක් වෙන්න පුළුවන්. ඒ නිසා උඹගේ ශරීරයට දාඩි ටිකක් වැටෙනවා. උඹේ ශරීරේ මූව් වෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒකේ එක්ස්කියුස් එකක් කරගන්න බෑ. උඹ කවුරු වුණත් උඹ දවසේ අනිවාර්ය අංගයක් විදිහට තියාගන්න ඕනේ ශරීරයට දාඩි ටිකක් වැටෙන. ශරීරය අනිවාර්යයෙන්ම එක තැනකින් තවත් තැනකට මූව් වෙන විදිය මූව්මන්ට් එකක්. දවස ගානේ කරන්න ඕනේ. මොකද ඔබ ජීවිතේ මොන තැනකට ගියත් මොන දේ කරත් ඔබට සෞඛ්‍ය සම්පන්න ශරීරයක් නැත්නම් ඔබ හැමතින්ම ෆේල්. ඒ නිසා තියෙන ටෙස්ටොස්ටෙරෝන් ටිකක් නැති කරලා දාන විදිහේ එක තැනකට කොටු වෙච්ච එක තැනක ඉඳගෙන ඉන්න කම්මැලි කාලකන්ණියෙක් වෙන එක නවත්තපන්. අංක 3 අභ්‍යන්තර ජීවිතයක් ගත කරන එක. උඹට උඹගේ තියෙන ටෙස්ටොස්ටෙරෝන් ටික ටොයිලට් එකට දාලා ෆ්ලෂ් කරන්න ඕන නම් උඹට සරලවම කරන්න තියෙන්නේ ගේ ඇතුළට වෙලා ඉන්න එක විතරයි. කල්පනා කරපන් අපේ අතීතයේ මුතුන් මිත්තෝ හැම වෙලාවෙම එළියේ හිටියේ. සටන් බිමේ වුණත් උන්ගේ වගාවන් බලාගත්තී වුණත් හැම දෙයකදීම ඩේ ටයිම් එකේ දිවා කාලේ උන් හිටියේ එළියේ. මිනිස්සු හැදලා තියෙන්නේ ඇතුළට වෙලා ඉන්න නෙවෙයි. එළියේ ඉන්න. ඕජි කලින් කිව්වනේ සූර්යාලෝකයේ තියෙන පවර එක කොච්චරද කියලා. ඒක අපේ ශරීරයට කුරාගෙන ඒකේ මාංශවල වැඩ කරන තමයි අපි හැදිලා ඉන්නේ. ඒ නිසා ඕජි දැන් කියලා දුන්න ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි කරන ඒවා වගේම අඩු කරන ඒවත් එකිනෙකට සම්බන්ධයි. ඒ වගේම මේ දේවල් කරාම උඹලට ලැබෙන ප්‍රතිලාභත් අසීමිතයි. මේක හරියට උඹට all in one pack එකක් වගේ. ඒක නිසා උඹගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි කරලා නියම පිරිමියෙක් වගේ ඉස්සරහට යන්න නම් ඕජි මේ කිව්ව කාරණා හැම දෙයක්ම අනිවාර්යයෙන්ම අකුරට මිෂ්ට සිද්ධ කරන්න ඕනේ. ඕජි හිතනවා ඕජි කියපුවා උඹලට වැදුනා කියලා. අනහරහා මොලේ